අයනීකරණය කියලා කියන්නේ හොඳට උපරිම සිහියෙන් අහගන්න. මේ සම්පූර්ණ ඔළුවට තියෙන බාහිර බලපෑම් මනම් බාහිර වෙන සියලු දේ අයින් කරලා දාලා කියන එකට විතරක් සිහිය පිහිටවන්න. ඒක විශේෂ දක්ෂතාවයක්. මේ දක්ෂතාවය හදාගන්න ජීවිතේ මාර විදිහට වැඩ කරන්න ලේසි වෙයි. තමන් මේ වෙලාවේ වැඩක් කරනකොට ඒකට තමන්ගේ 100% දෙන්න. ඒතර තමන්ට වෙන වෙලාවක වෙන වැඩක් කරද්දී ඒකටත් ඔයගේ 100% දෙන්න පුළුවන් වෙයි. ඒ වුණාම ජීවිතේ වැඩ දෙක තුනක් එකට බැලන්ස් කරන් යන්න පුළුවන් මිනිස්සෙක් වෙයි. අර පොතේම ඉන්න මිනිහෙක් නොවි ආතල්ම ගන්න ගිහිල්ලා ජීවිතේ විනාශ කරගන්න කෙනෙක් නොවි ඔය දෙක ලස්සනට බැලන්ස් කරගන්න මිනිස්සෙක් වෙන්න පුළුවන් වෙයි. එහෙම ඉන්නවනේ මිනිස්සු නැද්ද? දැනගන්න නැද්ද සමහරෙක් ඉන්නවා. උන් වැඩක් කරනවා කියලා පේන්නේවත් නැහැ. හැබැයි පේපර් එකක් දුන්නම ලකුණු තියෙනවා. අපි හිතන්නේ ඌ ගෙදර ගිහිල්ලා හොරෙන් වැඩ කරනවා ලෝකෙට හොරෙන් හැංගිලා වැඩ කරන එකෙක්. හරි. එහෙම නෙවෙයි. අපිත් එහෙනම් එහෙම තමයි ඒ කාලේ. අපිත් ඔය කියන කැටගරි එක වශයෙන් තමයි පිටස්තර ළමයින් අපිව දකින්නේ. හරි. මූ මෙලෝ වෙලාවක වැඩ කරන්නෙත් නෑ. ඔය ඉන්නවා මිසෙක් වගේ ඒකට ලකුණු තියෙනවා. අන්තිමට අයිලන්ඩ් රෑන්ක් එකකුත් තරම් කැම්පස්. ඒක මේ මට නෙවෙයි. ඕක ගොඩාක් මේ ළමයි කොට්ටාසයක් ඉන්නවා ඒ වගේ ළමයි. ඒක වෙන මොකුත් අමුතු ඒව නෙවෙයි ළමයි. එකම කාරණාව උන් වැඩක් කරනකොට ඒකට යාගේ 100% දෙනවා. එහෙම වැඩ කරනකොට වෙන මිනිස්සෙක් පැය 7-8 කරන වැඩ මූ පැය දෙකෙන් කරනවා. ඒකයි වැඩේ. වෙන ළමයෙක් පැය 5-6 දැන් උඹලා පැය 5ක් වාඩි වෙලා හිටියොත් ඕකෙන් වැඩ කරන්නේ පැය කීයද? ඈ පැය 5ක් වාඩි වෙලා ඉන්නේ නැහැ. ඒක වැඩක් නැහැ. එතනින් උදාහරණ ඉවරයි. පැයක් වාඩි වෙලා ඉන්නවා කියලා දන්න. ඕකේ විනාඩි 10යි 15යි නෙමෙයිද වැඩ කරන්නේ ගොඩක් වෙලාවට. ඉතුරු වෙලාවම වෙන මනෝ ලෝකවල ඈ හොඳට වැඩ කරන් ඉද්දි පරණ බැරි වෙච්ච එකක් මතක්. ඉතින් ඉවරයි ඊට. හරි. ඊට පස්සේ ඒ හිතේ වැඩ කෙරුන්නේ නැති වුණාම ඒ හිතේ අමාරුට ඊළඟ ටික වැඩ කරෙන්නේ නැහැ. ඕකනේ වෙන්නේ. හරි. එහෙම නැතුව තමන් වැඩ කරත් ඒ ඔක්කොම බාහිරම ඔලුවට එන දේවල් නම්. එව්වට මහල් වෙලා යන්න ගියොත් ඔයාලට දැන් කරන වැඩේ කරන්න වෙන්නේ අර මේ වෙලාවේ මේ මොහොතේ ඉන්න. එළඹ සිටි 100න් ඉන්න. ඒක මේ මොකක්වත් ආගමක කියන එකක් නිසා නෙවෙයි. ඒක ඔය 100න් එන රම්මනම් ආගම් වල කියන කතන්දර එහෙම නෙවෙයි මං කියන්නේ සාමාන්‍ය මිනිස්සුක විතර තාර්කිකව හිතලා ගන්න. ඔය පට්ට සාර්ථකයි කියලා මාර ලස්සන වැඩ බැලන්ස් කරන මිනිස්සු එහෙමයි මේක කරන්නේ. ඒගොල්ලෝ මේ නැහෙන්නේ නැහැ. වෙන මිනිස්සෙක් පැය 4-5න් කරන දේ ඌට පැය දෙකකින් කරත හැකි. ඇයි? ඌ ඒ වෙලාවේ වැඩේට 100% දෙනවා. ඌ ආතල් ගද්දි ඌ ආතල් ගන්න 100% දෙනවා. ඌ ආතල් ගද්දි වැඩ ගැන හිතේ තින්නේ නැහැ. ඌ පට්ට ආතලුත් ගන්නවා. ඌ පට්ට විදිහට තමන් කරන වැඩේ ඉස්සරහටත් යනවා. එහෙම එකෙක් වෙන්නකෝ. එහෙම මිනිස්සු වෙන්නේ. නිකම් මේ එක පැත්තක් විතරක් තියෙන බැලන්ස් නැති එහෙම ජීවියෙක් වෙන්න එපා. වැඩක් නැහැ. මොකද හිරුවම නැහැ. හරි. හරි. ඕකේ අර ආතල් ගන්න කැල විතරක් දැන් කරන්න එපා. හරි 100%ක් දැන් ආතල් ගන්න. ඒක හරියන්නේ. එන්නේ. මේ සම්පූර්ණ මෙතන තියෙන්න ඕන ඔළුවේ. අයනීකරණය කියලා කියන්නේ පරමාණුකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම. මොකද? අයනීකරණය කියලා කියන්නේ පරමාණුකින්